or welcome back to the channel. අපි ලංකාවේ හිටපු දවස්වල මම මගේ පරණ ස්කූල් ෆ්‍රෙන්ඩ්ස් අපේ සෙට් එකක් ඉන්නවා 4 දෙනෙක් මාත් එක්ක. ඉතින් අපි 4 දෙනා ප්ලෑන් කරගත්ත පොඩි ඩේ අවුට් එකක් යන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම මේ ඩේ අවුට් එක සම්පූර්ණ දවසේ මොනවද කරේ, අපි කොහෙද ගියේ, එතකොට මොනවද කෑවේ, මොනවද විස්තර කියලා ඔක්කොම මේ vlog එකේ තියෙනවා. අපි ඩේ අවුට් එක ප්ලෑන් කරේ ගම්පහ. මොකද ගම්පහ අපි 4 දෙනාටම පුරුදු තැනක්, අපි ගිහිල්ලා තියෙන තැනක්. ඉතින් ගම්පහ අලුතෙන් දාපු මින්සර් බුක් ෂොප් එක තියෙනවා. ඒ මින්සර් බුක් ෂොප් එක ඉස්සරහා තියෙන කොෆි ෂොප් එකට තමයි අපි මුලින්ම ගියේ. හැබැයි ඒ වෙලාවේ නම් මගේ අනිත් යාළුවා හිටියේ නැහැ. අපි 3 දෙනයි හිටියේ. අනිත් එක්කෙනා ලන්ච් එකට තමයි එනවා කිව්වේ. යට උදේපොඩි වැඩ වගේක් තියෙන නිසා. මම ගත් ice creams and coffee ඒ දෙක එකට එකතු කරලා කාලා බලන්න මාරම රහයි. පස්සේ අපිට අනිත් යාළුවා කෝල් කරලා කිව්වා යා මෙහෙම පිට්සා හට් එකට යන ගමන් ඉන්නේ කියලා. එයාගේ වැඩ ඉවර වෙලා. ඉතින් අපි කොෆි ෂොප් එකෙන් එළියට ගිහිල්ලා ටැක්සි එකක් අරගෙන ගම්පහ පිට්සා හට් එකට ගියා. අපි ගිහිල්ලා විනාඩියක් දෙකකින් විතර පස්සේ තමයි එයාත් ආවේ. මම grade 1 to 11 ගියේ එකම ස්කූල් එකට. එතකොට මට ඒ ස්කූල් ඉයර්ස් වලදී පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ ගොඩක් හම්බුණා. ක්ලාස්මේට්ස් වගෙන්, එතකොට අනිත් විදිහෙන් මම කලින් ඉඳන් දන්න අයගෙන් එහෙම ගොඩක් අයව හම්බුණා. ඉතින් මේගොල්ලන්ගෙන් මාත් එක්ක ගොඩක්ම ක්ලෝස් වෙලා හිටියේ මෙන්න මේ 3 දෙනා. තව ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. හැබැයි අර ක්ලාස් එකේ මම හැමදාම දකින හැමදාම එකට ලන්ච් එක ගන්න, එකට ස්ටඩි කරන, එකට සබ්ජෙක්ට්ස් කරපු කීප දෙනා තමයි මේ ඉන්නේ. අපි 4 දෙනා තමයි. එයාලව දැන් අවුරුදු 3කට විතර පස්සේ තමයි මම දැක්කේ. ඉතින් මට හරිම සතුටුයි එයාලා මීට් වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. මල්වියන් අතුරා ආදරෙන් ඔබ එන මගමා සරසන්නම් කීවෙමි එදා. සෙනෙහි සිතින් නෑ හදේ තරහා සිතන්නෙමි ඔබේ සිනහව අමතක ලන්නේ නම් කෙසේ කියා සැමදා මෙසේ සැලුනා ඉඳුරන් මගේ තවමත්
එකයි ඒ සීනේ අටමානේ යවුවනයේ රැවටිලා අදරින් කොහෙද මේ මගුල අරින්නේ? ඔකි ලියන්න කරලා දුන්න එක නේද? කොටිසේ නීගේ නෑ. මට සිරියේක නෑ. මාරු කරගන්න ඉතින් මේකට පෙන්නලා. කවන්නේ මම මේක ලියන්නේ එහෙනම් ඕන්න නෑ. මතකෙට නැගෙන හැම මොහොතකදී හදේ සඟවා සැලුනා ඉඳුරන් ගෑන්ග් එකෙන් හොඳටම ඩ්‍රෝවිං පුළුවන් මලීෂට. ඔය ඔක්කොම ඒවා එයා තමයි හදලා තියෙන්නේ. එයා පොඩි කාඩ්ස් වගේ හදලා ඕවා ඇඳලා අපිට පිටිපස්සේ එකේ වලියලා තිබ්බා. Sydney is good with acting. She has good acting skills. Like drama කරපු කෙනෙක්. එයා එතකොට කතාවක් වුණත් කියනකොට එයාගේ expressions, එයා එන funny, එයා කියන විදිය මේ හැම දෙයක්ම like the best. And if I talk about Bonara ගැන කිව්වොත් එයාට මම හිතන විදිහට එයාගේ දීලා තියෙන talent එක තමයි එයාගේ leadership qualities. එයාට job එකක් දුන්නොත් school එකෙන් එයා ඒක කරලාමයි පස්සේ බලන්නේ. එතනින් එහාට like she will be in the serious mode. ඊට පස්සේ අපි ආපහු මින්සරයකට ගියා. අලුත් මින්සර එකක් තියෙනවා ගම්පහ කොෆි ෂොප් එක. අපි කලින් ගියේ කොෆි ෂොප් එකට ඉස්සරහින්ම. ඒකට ගියා මොකද අපිට ටිකක් වෙලාව තියෙන හින්දා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. එතන මින්සර එක මට නම් ටිකක් අලුත්. මොකද මම අවුරුදු 3කට විතර පස්සේ මෙතෙන්ට ගියේ. හැබැයි එතන ගොඩක් වෙනස් වෙලා. මොකද ඒ ඒරියා එක එහෙම ලොකුවට crowded නැහැ. කොෆි ෂොප් එකක් එහෙම ඉතින් එතන තිබ්බේ නැහැ කලින්. මොනවාද? අපි 4 දිනකට ඉස්සර චුටි හැරි පොටර් අවුලක් තිබ්බා. ඒ කියන්නේ හැරි පොටර්ට මාරු කැමතියි. like we were like big fans of them. Memories, people memories. මතකද? මේ අපිට වගේ යාළුවෙක් හම්බුණා. මතක නැද්ද මේක?
මයික්‍රෝෆයිබර් ඒ මොනවද? තවල් වර්ගයක් තියෙනවා. ඊටත් පස්සේ අපි ගියා අයිස්ක්‍රීම් කන්න. මම නම් අයිස්ක්‍රීම් ගත්තේ නැහැ මොකද මට ඒ වෙනකොටත් බඩ පිරලා තිබ්බේ. හැබැයි ඒ දෙන්න නම් අයිස්ක්‍රීම් නුයි තව මොන හරි ගත්තා මට හරියට මතක නැහැ. වෆල් බවල්. මේක දමුද? බටේ ගන්න මෙතනට. ඉතින් ගත්ත එක? ආයිත් එතන මම තියන්නත් එපේ. නෑ. ඔක මං ගෙනාවා ඒක. සල්ලි ඕනේ ෆ්‍රී. දැන් ඉතලා ෆ්‍රී. ඇත්තද? ඔව්. අපිට තෝරන්නේ නැති. දිව හැපිලා බෝට.